ඇති රේගු ආනයන බදු මත 50%ක නව අධිභාරයක් පැනවීමට පෙර දින එනම් මැයි 15 වෙනිදා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහෙත් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පසු එනම් මැයි 18 වනදා ණයවර ලිපි 9429ක් විවෘත කර ඇති බවයි ඔහු පැවසුවේ. ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු බදු මත 50%ක නව අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තා. එය මැයි 16 වෙනිදා සිට මාස 3ක කාලයක් සඳහා බලපැවැත්වෙනවා. කෙසේ වෙතත් 2026 මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළ වාහන සඳහා 50%ක මෙම නව අධිභාරය බලපාන්නේ නැහැ. ඒ අනුව 30ක් පැවති රේගු ආනයන බද්දට 50%ක නව අධිභාරය එක්වනවා. ඒ අනුව 15%ක ප්‍රතිශතයකින් වාහන මිල ඉහළ යනවා. කෙසේ වෙතත් මෙම බදු සංශෝධනයට පෙර ඇතැම් වාහන ආනයනකරුවන් ණයවර ලිපි 4000ක් පමණ විවෘත කර ඇති අතර එය රුපියල අප්‍රමාණය වීම කෙරෙහි දැඩිව බලපා ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා චෝදනා කළා. ඔහු ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණියා. ජනාධිපතිතුමා 16 වෙනිදා ඉඳලා ගහලා හැබැයි එතුමා ගැසට් එකේ කියනවා 15 වෙනිදා වෙනකන් වාහන ආනයනය කරපු අයට මේක අදාළ නැහැ කියලා. 15 වෙනිදා මේ රටේ සූප්පකට ව්‍යාපාරිකයෝ දෙන්නෙක් එක්කෙනෙක් වාහන 3500ක් ආනයනය කරනවා, තව එක්කෙනෙක් 500ක් ආනයනය කරනවා. බිලියන් 40කට වැඩිය LC ඇරියා. ඒ අනුව රුපියල බාල්දු වෙලා ඩොලරයකට ගෙවිතු මුදල් රුපියල් 10කින් වැඩි වුණා. මේවා වංචා නෙමෙයිද? මේවා ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් නෙමෙයිද? අදාළ තොරතුරු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයද රජයෙන් ඉල්ලා සිටිනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා. මොකද හේතුව දැන් අපි ඒ කියන්නේ යූස් කාර් ඩීලර්ස්ලා වාහනයකට LC එකක් ඕපන් කරද්දී අපි ඕපන් කරන්නේ ඒ රටේ නිෂ්පාදනය වෙලා තියෙන හරිම චැසි අංකයක් එක්ක තමයි LC එකක් ඕපන් කරන්නේ. නමුත් බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් කෙනෙකුට එක පැයට නිෂ්පාදනය වෙච්චවත් නැති ඕඩර් එකකුත් නැති වාහන 5000කට 6000කට 10000කට උනත් එකම LC එකෙන් ඕපන් කරන්න පුළුවන්. මේ විදිහට LC එකක් ඕපන් වෙච්ච ගමන් අවුරුදු තව 2-3කට හරි ඕන තරම් වාහන ඉම්පෝට් කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙකුට. මේක ඇත්තට ලොකු අක්‍රමිකතාවයක්. නමුත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ ගැසට්ටුව නිකුත් කිරීමට පෙර එනම් මැයි 15 වෙනිදා වාහන ආනයනය සඳහා ණයවර ලිපි 1782ක් විවෘත කර ඇති බවයි. එමෙන්ම මැයි මාස 18 වෙනිදා ණයවර ලිපි 9429ක් විවෘත කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු කෙරුණා. එතෙන්දී ඉදිරිපත් කරපු තර්කයක් තමයි හරියට මේ තීන්දුව ගත්තු මැයි මාසේ 15 වෙනිදා වාහන 4000ක් ගෙන්නුවා. ඒකෙන් 3500ක් එක සමාගමක්, තව 500ක් තව සමාගමක් ගෙනල්ලා මේ තොරතුරු එළියට ගිහිලා හොරකමක් වංචාවක් කරයි කියලා සම්පූර්ණ මිත්‍යාවක් වැරදි තොරතුරක් සමාජගත කළා. මැයි මාසේ 15 වෙනිදා ලංකාවට ආවේ වාහන 1782යි. වාහන 147ක් මෝටරසයිකල්. මේ දත්ත අපි සතුව තියෙනවා 15 වෙනිදා ආනයනය සඳහා LC විවෘත කරලා තිබුණේ ඩොලර් මිලියන 23.71යි. මැයි 18 වෙනිදා 17.9ක් යම් පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. 19 වෙනිදා පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. 19 වෙනිදා ඩොලර් මිලියන 14.9ක් මේ ආදි වශයෙන් යම් කොටසක් විදේශ විනිමය 2&3ව වෙළඳපොළ බලවේග විසින් ඉල්ලුම සැප විසින් පාලනය කරනවා. මේ ඇමතිතුමා කිව්වේ බොරු 4000ක් නැහැ කියලා කිව්වා. මේ අන්තිම සතිය අරගෙන බලන්න වාහන 4000කට LC ඕපන් කරලා තියෙනවා. මොකද නැහැ කියලා කියන්නේ. ජනාධිපතිතුමාට කඩේ ගිය කට්ටිය තමයි දැන් ගහන්නේ. ඔය ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ හැමදාම කිව්වා ගජමිදුරු ආර්ථිකය කියලා. කුමාර දිසානායක හදන්නේ ගජමිදුරු ආර්ථිකයක්. මේවත් සංවිධානාත්මක අපරාධ.